මීන ලග්නයේ මේ ඔබටත් ඔන්න සුබ ආරංචියක් කියන්න සූදානම් වෙනවා. පළමුවෙන්ම ආශිර්වාද ඇස්ට්‍රොලොජි කියන YouTube නාලිකාවත් එක්කලා එකතු වෙන ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කදයක් තියෙන්නේ මීන ලග්නයේ හොඳ බලවත් ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. කේන්දරය 4 වෙන්නට බුධ ක්‍රය මාරු වෙනවා. එතන මිථුන රාශිය බුධ බලවත් වෙනවා. එතන රවිත් ඉන්නවා. බුධාදිත්‍ය කියන සුබ බලදායක යෝගය හැදෙනවා. භද්‍රා කියන මහා පුරුෂ යෝගයක් හැදෙනවා. ඉතින් මේ නිසා මීන ලග්නයේ ගොඩාක්ම සුබඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් බවක් තමයි පේන්නේ. ඔබට තියෙන ඉඩකඩම්, නිවාස, දීපල, යාන වාහන වාගේ ස්ථාවර වත්කම් වල දියුණුවක් ඇති වෙනවා. වාහනයක් මිලට ගන්න බලාපොරොත්තු වෙනවා නම් මොන හොඳ වෙලාවක් උදා වෙලා තියෙනවා. ඒ වගේම ඔබේ මව්පියන්ට සුබඵලදායකයි. මුල් නෑදෑයත් එක්කලා තියෙන අමනාපකම් දුරු වෙලා යයි. ඥාති සම්බන්ධතා අලුත් වෙනවා. ඒ වගේම මීන ලග්නයේ ඔබ ඉගෙන ගන්නවා නම් ඉගෙනීමේ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විභාග වලින් සමර්ථ වෙන්න පුළුවන් වෙයි. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලබා ගන්නත් පුළුවන් වෙයි. පවුලේ දිනුවට කරන කටයුතු සාර්ථක වෙන දවස් කිහිපයක් තමයි උදා වෙන්නේ. ගෙදරට අලුත් කොටසක් ගන්න, අලුත් ගෘහ භාණ්ඩ ගන්න, දෙයක් හදන්න මෙවැනි සැලසුම් ඔබේ හිතේ තියෙනවා නම් ඒ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න සුබඵලදායකයි. උදා වෙන මාසය බුධ බලවත් වෙනවා, වාසනාවන්තයි. දිනුවට කරන කටයුතු සාර්ථක වෙන මාසයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් සමහරවිට ඔබ රැකියාවක දෙනවා වෙන්න පුළුවන්. එවනම් වැඩි වැටුප් ලබා ගන්න, රැකියාවක් නැත්නම් රැකියාවක ලබා ගැනීම අවස්ථාවක් තියෙනවා. සමහරවිට ඔබ ගෙදරට මිලා ගෘහාශ්‍රිත කර්මාන්තයක් ස්වයං රැකියාවක් කරනවා. එම්නම් ඒ කටයුතු සාර්ථක කරගන්නත් උදා වෙලා තියෙන බුධ මාරු සුබ බලදායක වෙනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එවැනි කටයුතු වල සුබ නැකත් උදා වෙනවා. ඉතින් පෞලී ජ්‍යොතිර්වේදීක උපදේශ මත කටයුතු කරන්න. මීන ලග්නයේ ඔබට වාසනාවන්ත සුබ මාසයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබට ජය වේවා.